හෙලෝ ගයිස් ඔන්න ඉතින් අදත් වෙනස්ම විදිහේ ලස්සන ෆිල්ම් එකක් අරගෙන මම ආවා. මේ කතාවේ නම තමයි හොප්. මේ කතාව ඉස්සර මම ටීවී එකේ නම් දැකලා තියෙනවා යනවා. ඒත් මේක ළඟකදී නම් ගිහින් නැහැ. අන්න ඒක නිසාම තමයි මම මේක තෝරගත්තේ. කතාව ගැන කෙටියෙන් කිව්වොත් එක පැත්තකින් කොල්ලෙක් අනිත් පැත්තෙන් හාවෙක්. ඉතින් මේ දෙන්නටම එයාලගේ තාත්තලගෙන් ප්‍රශ්න ගොඩාක් එනවා. ඔහොම ප්‍රශ්න වලට ඩබලව මුහුණ දෙමින් ඉන්න අතරේ මේ දෙන්නට දෙන්නම නොසිතූ විදියට මුණ ගැහෙනවා. අන්නේ දවසින් පස්සේ දෙන්නගේ ජීවිත කනපිට පෙරලෙනවා. ඉතින් තවත් කතා නැතුව අපි කෙලින්ම යමු වීඩියෝ එකට. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ලොකු ෆැක්ටරි එකක්. මේ ෆැක්ටරි එකේ එක එක වර්ගයේ රස කෑම හිම හැදෙනවා. කෑම කියලා කියන්නේ ওই එක එක වර්ගයේ චොක්ලට්, ටොෆි, ලොලිපොප් ඔන්න ඔය වගේ දේවල්. ওই දේවල් සේරම වගේ හදන්නේ ඔන්න ඔය ඉන කුරුළු පැටව ටික. ටික කියලා කිව්වට මෙතන කුරුළු ලක්ෂ ගණක් හිමද. ওই ටිකක් විතර නපුරු පෙනුමක් තියෙන කුරුල්ලෝ පේනව නේද? ඉතින් ওই කුරුල්ල තමයි කුරුළු පැටවුන්ට වැඩ ටිකේම බෙදලා දෙන්නේ. ඉතින් මේ ෆැක්ටරි එකේ දෙවනිය එයා කියලා තමයි ඉතින් එයා හිතාගෙන ඉන්නේ. මෙයාගේ නම තමයි කාලෝස්. මෙතන කුරුල්ල විතරක් නෙමෙයි හාවොත් වැඩ කියලා කිව්වට එයාලත් වැඩ බලන්න වගේ තමයි ඔය ඉන්නේ. ඉතින් ඔය ඉන්න ඔය ෆැක්ටරි එකේ අයිතිකාරයා. ඉතින් ඔය හාවට තා පුතෙකුත් ඉන්නවා. එයාගේ නම තමයි ඊබී. තාත්තා ඉතින් හිතන් ඉන්නේ එයාගෙන් පස්සේ. ඉතින් ඊබීට තාත්තා ෆැක්ටරි එකේ වෙන්නේ මොනවාද? හදන දේවල් එහෙම වගේම ඒවල රස එහෙමත් බලන විදිය කියලා දෙනවා. ඉතින් මම මෙච්චර වෙලා මේ ෆැක්ටරි එක ගැනම කියෙව්වට මම කිව්වේ නැහනේ මේ රස කැවිලියෙම හදලා දෙන්නේ කාටද කියලා. මෙයාලා මේ රස කැවිලි හදලා දෙන්නේ මිනිසුන්ට. මිනිසුන්ට කිව්වට පොඩි ළමයින්ට. රසම රස කැවිලියෙම හදලා රැයට මුළු ලෝකෙම ඉන්න ළමයින්ට මේ කැවිලි හොරෙන්ම බෙදලා දෙන එක තමයි මෙයාලගේ රාජකාරිය. මෙයාලා ඉතින් ඕව බෙදන්නේ ඔන්න ඔය පේන මැජික් කරත්තෙට නැගලා. ওই කරත්තේ පදවන්නේත් අර කහපාට කුරුල්ලෝ. ඉතින් ෆැක්ටරි එකේ අයිතිකාර හාවට කරන්න තියෙන්නේ ඒ කෑම හොරෙන්ම මිනිස්සුන්ගේ ගෙවල් ළඟින් තියෙන එක. දවසක් මේ වැඩේ කර ඉද්දි පොඩි ළමයෙක් දකිනවා මෙයාලව. මේ කොල්ලගේ නම තමයි ෆ්‍රෙඩ්. ෆ්‍රෙඩ් එළියට දුවගෙන ගියත් කවුරුත් පේන්න හිටියේ නැහැ. ෆ්‍රෙඩ් දකින්නේ හාවෙක්ගේ හැඩයට හදපු චොක්ලට් එකක් විතරයි. ඒ දේවල් එහෙම වෙද්දි අපිව අරගෙන යනවා ඊබී ගාවට. මෙයා බෙර ගහන ගමන් එහෙම තමයි දැන් ඔය ඉන්නේ. මේ ඊබී ගැන දෙයක් කියන්න ඕනේ. ඉතින් ඊබී ගොඩාක් කැමති ඩ්‍රම් සෙට් එක ප්ලේ කරන්න. එතනින් පස්සේ අපිට අවුරුදු 20කට පස්සේ තමයි පෙන්වන්නේ. අපිට ඉස්සෙල්ලම පෙන්වන්නේ ෆ්‍රෙඩ්ලා ගෙදර අයව. ෆ්‍රෙඩ් දැන් ගොඩාක් ලොකුයි. ෆ්‍රෙඩ් අක්කා කෙනෙක් වගේම නංගි කෙනෙක් ඉන්නවා. කට්ටියම කෑම කන ගමන් ඉද්දි තාත්තා ළමයිගෙන් අහනවා එයාලගේ වැඩ ගැන. ඉතින් අක්කයි නංගි දෙන්නම එයාලගේ වැඩ හොඳට කරගෙන යනවා කියලා කියනවා. ඒත් ෆ්‍රෙඩ්ගෙන් තාත්තා ඇහුවම ෆ්‍රෙඩ්ගේ රියැක්ෂන් එක නම් මෙච්චර හොඳ නැහැ. ඉතින් ෆ්‍රෙඩ් ජොබ් එකක් හොයන ගමන්ලු ඉන්නේ. ෆ්‍රෙඩ්ට තාම හරියන ජොබ් එකක් හම්බෙලා නැහැ. තාත්තා ඉතින් ෆ්‍රෙඩ්ට හොඳ දේශනාවක් එහෙම දෙනවා. ඒ දේවල් එහෙම වෙද්දි ඊබීලා ගෙදරට අපිව ආයෙ අරගෙන යනවා. ඊබී ඩ්‍රම් සෙට් එක ප්ලේ කර ඉන්නකොට එතනට එයාගේ තාත්තා ඇවිත් කියනවා හෙට උත්සවයක් තියෙනවා ඒකට ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඒ හාවගේ ෆැක්ටරි එක දැන් ඊබීට බාර දෙන්නලු යන්නේ. ඒකට හෙට උත්සවයක් තියෙනවා කියලා ඒකට ලෑස්ති වෙන්න කියලා තමයි මේ හාව කියන්නේ. ඒත් ඉතින් ඊබී එකට ලෑස්ති නැහැ. එයා කියන්නේ එයාට තෑගි බෙදන්නේ නැතුව ඩ්‍රම් ප්ලේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් තාත්තෙකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඊබීට හොඳටම බැනලා එතනින් යන්න යනවා. ඉතින් ඒ හේතුව නිසා ඊබී එයාලගේ අයිලන්ඩ් එකෙන් පැනලා යන තීරණය කරනවා. එයා මිනිස්සු ඉන්න නගරයකට තමයි මේ යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට හොලිවුඩ් වල තමයි මෙයා මේ ඇවිත් තියෙන්නේ. ඉතින් මේ දේවල් එහෙම වෙද්දි ඊළඟට අපි ෆ්‍රෙඩ් ගාවට අරගෙන යනවා. ඉතින් ෆ්‍රෙඩ්ට තාත්තගේ කංකරච්චරිය අහන් ඉන්න බැරුව ගෙදරින් යන්න හදන්නේ. ඒ වෙලාවේ යාගේ අක්කා ඇවිත් එයා හදන්න තැනක ජොබ් වේකන්සි එකක් තියෙනවා. හෙට ඒකේ ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකට යන්න කියලා තැනත් කියලා තව අක්කා වැඩ කරන තැන බොස්ගේ ගෙදර මේ දවස් ටිකේ අක්කටලු බලා ගන්න දීලා තියෙන්නේ. ඉතින් ඒ ගෙදර ටික දවසකට ඉන්න කියලා අක්කා ෆ්‍රෙඩ්ට කියනවා. ෆ්‍රෙඩ් අහනවා ඒක ඉතින් ලොකු ගෙයක් නේ ඇයි අක්කා යන්නේ නැත්තේ කියලා. ඉතින් අක්කා කියන විදිහට ඒ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවලු. අක්කා ඉතින් බල්ලන්ට බය නිසා තමයි ෆ්‍රෙඩ්ව යවන්න හදන්නේ. ඉතින් අක්කා ෆ්‍රෙඩ්ට යන්න කලින් නීති වගේකුත් එහෙම දානවා. ඒ තමයි ගෙදර උඩ තට්ටුවට යන්න එපා වගේම බල්ලන්ට වෙලාවට කැම දාන්න කියලා. ඉතින් ෆ්‍රෙඩුත් ඒ ගෙදරට යන්න තීරණය කරනවා. ෆ්‍රෙඩ් ඉතින් දැන් ගේ ගාවටම ඇවිල්ලා හරවන්න හදනකොටම ඊබීව හැප්පෙනවා ෆ්‍රෙඩ්ගේ වාහනේට. ඊබීටත් ඉතින් දැන් යන්නේ නැතනක් නැති නිසා අමාරුයි වගේ රඟපානවා.
ඉතින් ෆ්‍රෙඩුත් ඒක දැකලා මං වගේ වේදනාවක් නැති කරන්නම් කියලා ගලක් උස්සලා ඊබීගේ ඇඟට දාන්න යනවා. ඉතින් ඒක දැක්ක ගමන් ඊබී එපා එපා කියලා කෑ ගහනවා. ඊබී කතා කරනවා දැකලා ෆ්‍රෙඩ් දැන් හිතාගන්න බෑ. ෆ්‍රෙඩ් දුවගෙන යනවා එයාලගේ ගේ ඇතුළට. ඉතින් ගේ ඇතුළට ගියේ ෆ්‍රෙඩ් හීනයක් දැක්කේ කියලා හිතලා දොර වැහුවත් ඒ වෙනකොටත් ඊබී ගේ ඇතුළේ. ඉතින් ඊබී ෆ්‍රෙඩ්ට එයාව හඳුන්වලා දෙනවා. ෆ්‍රෙඩ්ට ඉතින් හිතාගන්න බෑ. ඊබී කන්න මොන හරි ඉල්ලද්දි ෆ්‍රෙඩ් කැරට් එකක් දීලා ඊබීව ගෙදරින් යවන්නයි හදන්නේ. ඉතින් ඊබීත් නිකන් ඉන්නේ නැහැ. පොඩි ඇක්ටිං පාරක් එහෙම දාලා ඇවිදින්න බෑ වගේ රඟපානවා. ඉතින් ඒක දැකපු ෆ්‍රෙඩ්ටත් ඊබී ගැන අනුකම්පා හිතලා කකුල හොඳ වෙනකන් ඉන්න කියලා කියනවා. ඉතින් ෆ්‍රෙඩ් ඊබීට ගෑරේජ් එකේ නිදාගන්න ලෑස්ති කරලා දෙනවා. ඒ දේවල් එහෙම වෙද්දි අප්ප ඊබීලගේ තාත්තලා ගාවට අරගෙන යනවා. එයා ගොඩාක් අවුලෙන් ඉන්නේ ඊබී නැති එකට. ඉතින් කාලෝස්ගෙන් එයාට දැනගන්න ලැබෙනවා ඊබී මිනිස්සුන් ඉන්න ලෝකෙට ගිහින් කියලා. තාත්තා කාලෝස්ට අණ කරනවා එයාගේ හමුදාව යවලා ඊබීව හොයන් ඉන්න කියලා. ඉතින් මේ හමුදාව කියලා කිව්වට ওই හමුදාවේ ඉන්නේ කෙල්ල 3 දෙනෙක්. කෙල්ලෝ කිව්වට හා කෙල්ල 3 දෙනෙක් තමයි ඉන්නේ හරිද? ඉතින් මේ කෙල්ලන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන් ඊබීන ලොකේෂන් එක පෙන්නනවා. ඉතින් ඒ පෙන්නන විදිහටම කෙල්ල 3 දෙනා ඊබීව හොයන් යනවා. ඒ දේවල් එහෙම වෙද්දි පවුවදා උදේට අපි වරගෙන යනවා. ඉතින් ෆ්‍රෙඩ් නැගිට ගාම මතක් වෙන්නේ ඊබීව. ෆ්‍රෙඩ් ගෑරේජ් එකට ගියත් ඊබී පේන්න හිටියේ නැහැ. ෆ්‍රෙඩ් ඉතින් දැන් පට්ට සතුටුයි. ඒ කරදරෙත් ඉවරයි කියලා හිතාගෙන ගෙදරට යනවා. ගියාට පස්සේ තමයි ෆ්‍රෙඩ්ට ඇහෙන්නේ උඩ තට්ටුවේ සද්දයක්. ෆ්‍රෙඩ් ගිහින් බලනකොට ඊබී උඩ තට්ටුව අනිත් පැත්ත හරවලා. ෆ්‍රෙඩ් ඊබීට බනිනවා අක්කා මටවත් උඩට යන්න එපා කියලා කිව්වා. ඇයි ඔයා මේක ඇතුළ හැඩි කරේ කියලා. අක්කා දැන් මේක දැක්කුතින් මාව මරයි කියලාත් කියනවා. ඉතින් එහෙම කියපු ෆ්‍රෙඩ් ඊබීව පෙට්ටියක එහෙම දාලා අරගෙන යනවා. ඉතින් ෆ්‍රෙඩ් මේ ඊබීව අරන් ඇවිත් තියෙන කැලේකට. ඊබී නම් පොඩ්ඩක්වත් කැමති නැහැ කැලේ ඉන්න. මොකද එයාගේ හීනෙට යන්න එපයි. ඊබී කොච්චර බෑ කිව්වත් හරියන්නේ. ෆ්‍රෙඩ් ඊබීව දාලා යනවා. ඒ යන්න යද්දිම ඊබී කියනවා මං ඔයා හිතනට වඩා විශේෂ කෙනෙක් කියලා. ඉතින් ඒ වගේම ඊබී කියනවා ඔයා දන්නවද මං තමයි තෑගි බෙදෙන හාවා කියලා. ඔයා සමහරට මං ගැන අහලා ඇති කියලා ඊබී කියනවා. ෆ්‍රෙඩ් ඉතින් හිතාගන්න බෑ. ෆ්‍රෙඩ් පුදුමයෙන් වගේ බලන් ඉන්නවා. ඉතින් මේ කාලේ ෆ්‍රෙඩ් පුදුම හිතෙනවා. එතකොට එයා පොඩි කර දැක්කදී හීනයක් නෙමෙයි කියලා ෆ්‍රෙඩ් තේරුම් යනවා. ඉතින් ඊබීව වාහනය ඇතුළට ගත්ත ෆ්‍රෙඩ් තව විස්තර ඊබීගෙන් අහනවා. ඊබීත් ඉතින් පොඩි බයියක් එහෙම ගහනවා. එයා කියනවා පොඩි ළමයින්ට එයාලා හදන චොක්ලට් ඇලර්ජික් වෙනවද කියලා බලන්න තමයි ආවේ කියනවා. ඒත් ඉතින් ඇත්තම හේතුව ඊබී පැනලා නෑවේ. ඒක අපි දන්නවනේ. හරි. කතාවෙන් කතාව මේ දෙන ලොකු බිල්ඩින් එකක් ගාවට එනවා. ඉතින් මේ ෆ්‍රෙඩ් ඇවිත් තියෙන්නේ එයාගේ අක්කා එයාට හොයලා දුන්නු ජොබ් එකේ ඉන්ටර්විව් එකට. ඊබීට වාහනය ඇතුලේ ඉන්න කියලා ෆ්‍රෙඩ් යනවා ඇතුළට. ඉතින් ෆ්‍රෙඩ් දැන් පැය භාගයක් විතර පාරක්කුයි. ඒ අතරතුර ආයෙත් ඊබී ගාවට අපිව අරගෙන යනවා. ඉතින් ඊබී දකිනවා අර කෙල්ලෝ සෙට් එක එයාව හොයාගෙන ඇවිත් කියලා. එයා ඉක්මනට ෆ්‍රෙඩ් ඉන්න ඔෆිස් එක ඇතුළට කොහොම හරි පැන ගන්නවා. ඊළඟට ෆ්‍රෙඩ් ගාවට අපිව අරගෙන යනවා. ඉතින් ෆ්‍රෙඩ් එතන ඉන්න කෙනෙක් එයත් එක්ක වැඩ කරන්න ඉන්න අයව එයාට හඳුන්වලා දෙනවා. ඒ අස්සේ ෆ්‍රෙඩ් දකිනවා ඊබීව. ඔයා මේක ඇතුලේ ඉන්නේ දැම්ම එළියට යන්න කියලා ෆ්‍රෙඩ් කියනවා. මට පොඩි හදිස්සියක් දැම්ම යන්න වෙන්නේ නැහැ. මම මේක ඇතුලේ හැංගිලා ඉන්නම් කියලා ඊබී කියලා එතනින් මාරු වෙනවා. ඉතින් ඊබී හැංගෙන තැනක් හොය ඉද්දි එයාට ඇහෙනවා කට්ටියක් සින්දු කියන සද්දයක්. ඊබී ඉතින් එතනට යනවා. ඉතින් මෙතන ওই බෑන්ඩ් එකේ ප්ලේ කරන කට්ටියට ඇස් පේන්නේ නැහැ. ඊබී දකිනවා ඩ්‍රම් සෙට් එකක් තියෙනවා. ඒක දැකලා පිස්සු හැදුණු ඊබී ඒක ගාවට යනවා. ඉතින් එතන ඇත් හිතාගෙන ඉන්නේ ඊබී යාළගේ බෑන්ඩ් එකේ ඩ්‍රම් ගහන කෙනා කියලා. ඉතින් යාළගේ බෑන්ඩ් එකේ ඩ්‍රම් එක ප්ලේ කරන කෙනා එනකන් තමයි මෙච්චර වෙලා ඉඳලා තියෙන්නේ. ඊබී හාවෙක් කියලා ඉතින් මෙයාලට පේන්නේ නැහනේ. මෙයාලා අපි සින්දුව පටන් ගමු කියලා සින්දුව කියන්න ගන්නවා. ඉතින් ඊබීත් දැන් එයාලත් එක්ක එකතු වෙලා ඩ්‍රම් සෙට් එක ප්ලේ කරනවා. ඉතින් ඊබීගේ සුපිරි වාදනයට එයාලා පිස්සු වැටෙනවා. ඔය අපේ කෙනා නෙමෙයි නේද? අපේ කෙනාට ඔච්චර හොඳට ප්ලේ කරන්න බෑනේ කියලා මෙයාලා කියනවා. ඊබී ඉතින් ඇත්ත කියනවා. එයාගේ ඩ්‍රම් සෙට් වාදකෙක් වෙන්න තියෙන ආසාව මෙයාලට කියනවා. එතන ඉන්න කෙනෙක් කියනවා මෙන්න මෙයා කලාලෝකින වීඩියෝ මෙයා හිට කුසලතා තරගයක් තියෙනවා. ඔයා එකට යන්න. ඔයාට එයාගේ හිත දිනා ගන්න පුළුවන් වුණොතින් එයා ඔයව තරුවක් කරයි කියලා කියනවා. ඉතින් ඊබී ඒ කොලෙත් ඉල්ලගෙන එයාට සමුදෙල එතන යනවා. ඉතින් එතනින් කට් වෙලා ඊබී ෆ්‍රෙඩ් එක්ක ගෙදර යනවා අපිට පෙන්නනවා. ඉතින් ඊබී නම් ෆ්‍රෙඩ්ට කියන්නේ ඔය රස්සාව ඔයාට ගැලපෙන්නේ නැහැ. මං වගේ ඔයාගේ ඇඟ ඇතුළේ ඉන්න විශේෂ කෙනාව එළියට ගන්න කියලා. ෆ්‍රෙඩ් නම් ඉතින් වැඩි කතාව ගණන් ගන්නේ නැහැ. ওই කතාව අපේ තාත්තත් කියනවා කියලා ෆ්‍රෙඩ් කියනවා. ඒ අතරතුර ඊබීලා ගෙදර අපි වරගෙන යනවා.
මං නරක තාත්තා කෙනෙක් මං ඊබීගේ ආශාවන් වලට ඉඩ දුන්නේ නෑ කියලා ඊබීගේ තාත්තා කියනවා. ඉතින් ඒක අහන් හිටපු කාලොස් දැන් ඊබී ගියානේ. ඒක නිසා තෑගි බෙදන්න මං යන්නම් කියලා කියනවා. ඉතින් ඒක හරිය ඊබීගේ තාත්තට හොඳටම හිනා. එයාලගේ සම්ප්‍රදාය අනුව තෑගි බෙදන්නේ හව විතරයිලු. කුරුල්ලෝ ඒක කරන්නේ නැහැලු. ඒක අහලා කාලොස්ට නම් හොඳටම කේන්ති යනවා. ආයෙත් ෆ්‍රෙඩ් ගාවට අපි වරගෙන යනවා. ඊබී ෆ්‍රෙඩ් අර තරඟේ තියෙන කොලේ පෙන්නලා කියනවා මට හිට මේකට යන්න ඕනේ. ඔයා මට උදව් කරන්න ඕනි කියලා. ඉතින් ෆ්‍රෙඩුත් කියනවා මං ඔයා එක්ක යන්න එන්නම්. හැබැයි කතා කරන්න බෑ වගේ ඔයා ඉන්න ඕනි කියනවා. ඉතින් ඊබීත් ඒකට එකඟ වෙනවා. දෙන්න ගේ ගාවටම ආවම ෆ්‍රෙඩ් දකිනවා අක්කගේ කාර් එක. ඉතින් ඒ වෙලාවේ ෆ්‍රෙඩ් හොඳටම බය වෙනවා. මොකද ඊබී උදේ උඩ හැඩි කරලානේ තියෙන්නේ. ඊබී ෆ්‍රෙඩ්ට කියනවා ඔයා පල්ලෙහා අක්කව බලාගන්න මං උඩස් කරන්නම් කියලා. ෆ්‍රෙඩ් ඉතින් ඊබීව ෂුවරුත් නෑ. ඒත් වෙන කරන්න දෙයක්වත් නැති නිසා ෆ්‍රෙඩ් කැමති වෙනවා. ඉතින් ෆ්‍රෙඩ් අක්කා එක්ක පල්ලෙහා කතා කර කර ඉන්න අපිට ඊළඟට පෙන්නනවා. අක්කා අහනවා ඉන්ටර්විව් එකට මොකද උනේ කියලා. ෆ්‍රෙඩ් කියනවා ඒ ජොබ් එක මට සෙට් වෙන එකක් නෙමෙයි අක්කේ. අනික එයාලා මාව තෝරගත්තෙත් නෑ කියනවා. ඉතින් අක්කටත් ඒ කාලේ ටිකක් කවුල් යනවා. දෙන්නෝම කතා කර කර ඉන්න අතරතුර අක්කට උඩින් සද්දයක් ඇහෙනවා. අක්කා උඩට යන්න හැදුවත් ෆ්‍රෙඩ් යන්න දෙන්නේ නැහැ. ඒත් අක්කා කොහොම හරි ෆ්‍රෙඩ්ට කොලේ වහලා උඩට යනවා. ඉතින් ෆ්‍රෙඩුත් කලබලෙන් උඩට දුවගෙන යනවා. ඒ අතරතුර ඊබී උඩ ලස්සනට අස් කරලා ෆ්‍රෙඩ්ටත් හිතාගන්න බෑ කොහොමද මෙයා මේ ගියේ මෙච්චර ලස්සනට ඉක්මනට අස් කරේ කියලා. ඉතින් අක්කා අනේ මේ හාව ෂෝයි කියලා අතර ගන්නවා. බලන් යද්දි ඒ ඉන්නේ ඊබී. ඊබී වයින් කරපු හාවෙක් වගේ පොඩි ඇක්ටිං පාරක් දානවා. ඉතින් මේක වැඩේ අවුල් කරයි කියලා හිතලා ෆ්‍රෙඩ් අක්කව පල්ලෙහාට ෂේප් එකේ එක්කන් යනවා. ඉතින් අක්කා ෆ්‍රෙඩ්ට කියනවා හිට නංගිගේ කොන්සර්ට් එක තියෙනවා අනිවාර්යෙන් මෙන්න කියලා ෆ්‍රෙඩ්ට කියලා එතනින් අක්කා යන්න යනවා. ඊළඟට පහුවදා උදේට අපි වරගෙන යනවා. මේ ඩබල් ඔය ඇවිත් තියෙන අර ඊබී යන්න ඕනේ කිව්ව තරඟෙට. දෙන්න හිතුවටත් වඩා සෙනඟ ගොඩක් මෙතනට ඇවිත් තියෙනවා. ඉතින් කට්ටියම ওই විදිහට තරඟ කරාට පස්සේ ඊබීගේ වාරය එනවා. ඊබී මුල බය වුණත් ඊබී යාගේ බය නැති කරගෙන යාගේ හීනට යන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරගෙන ඩ්‍රම් එක ප්ලේ කරන්න ගන්නවා. ඉතින් ෆ්‍රෙඩුත් පුදුම වෙලා වගේ මේ දිහා බලන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අර විනිශ්චය කරන ආටිස්ට්ත් බය වෙලා වගේ ඊබී දිහා බලන් ඉන්නවා. ඒ තරමට මේ ඊබී හොඳට ඩ්‍රම් සෙට් එක ප්ලේ කරනවා. ඉතින් ඔයාලත් අහන්නකෝ ඒක හොඳයිද කියලා. ඉතින් ඒක ප්ලේ කරාට පස්සේ ඒ ආටිස්ට් ඊබීට කියනවා සෙනසුරාදා ෂෝ එකක් තියෙනවා එදාට ඔයා එන්න ඕනේ. ඔයාවම සුපිරි තරුවක් කරන්නම් කියලා ඊබීට කියනවා. ඊබීට දැන් මාරම සතුටුයි. ඊබී යාගේ සතුට වැඩිකමට එතන කෑ ගහන්න ගන්නවා. ඉතින් ඒ වගේම ඊබී එතන ඉන්න කෙනාටත් ස්තුතියි කියනවා එයාට අවස්ථාවක් දුන්නට. පස්සේ තමයි කොල්ලට මතක් වෙන්නේ එයාට කතා කරන්න බෑ වගේ ඉන්න කියලා ෆ්‍රෙඩ් කිව්ව නේද කියලා. ඒත් ඉතින් අවුලක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැතුව එතන වැඩේ ඉවර කරලා දාලා දෙන්නම ගෙදර යන්න පිටත් වෙනවා. ඉතින් දෙන්න පාරේ යන ගමන් ඉද්දි අර කෙල්ලෝ සෙට් එකව ඊබී දකිනවා. ඊබී ඉක්මනට කලබල වෙලා ෆ්‍රෙඩ්ට කියනවා ඒ කෙල්ලෝ මාව අල්ලගන්න එන්න හදන්නේ කියලා. ඒත් ඉක්මනට ඊබීව කාර් එක ඇතුළට එහෙම දාගන්නවා. ඉතින් ඒ වෙලාවේ ඊබී යාගේ ඇත්ත කතාව ෆ්‍රෙඩ්ට කියනවා. එයා ඇත්තටම පැනලා ආවේ ෆැක්ටරි එක බාර ගන්න කැමති නැති නිසා කියලා. ෆ්‍රෙඩ් ඒ වෙලාවේ ඊබීට කියනවා මම වගේ නම් ෆැක්ටරි එක බාර ගන්නවා කියලා. දෙන්න එහෙම කතා කර කර ගෙදරට යනවා. ෆ්‍රෙඩ් ඊබීට කියනවා මගේ නංගේ කොන්සර්ට් එක බලන්න මම යන්නේ. ඔයා ගෙදරට වෙලා ඉන්න කියනවා. ඒත් ඊබී තනියම ගෙදර ඉන්න බයයි. මොකද අර කෙල්ලෝ සෙට් එක විත් එයාව අල්ලන් යයි කියලා. කොහොම හරි ෆ්‍රෙඩ් ඊබීගෙනුත් පොරොන්දුවක් එහෙම අරගෙන කිසි අවුලක් කරන්න බෑ කියලා ඊබීව එක්කගෙන යනවා. ගිහින් ෆ්‍රෙඩ් එයාගේ පවුල ඇත් එක්ක එකට ඉඳ ගන්නවා. ඒ කොන්සර්ට් එක එහෙම යන ගමන් ඉද්දි ඊබී හෙවණැල්ලක් දකිනවා හාවන්ගේ. ඉතින් ඊබී හොඳටම බය වෙලා ස්ටේජ් එක පැත්තට කෑ ගහගෙන දුවනවා. ඉතින් ෆ්‍රෙඩුත් ඒක දැකලා ඒ පස්සේ දුවනවා. ඉතින් කට්ටිය මේ දෙන්න දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. ඉතින් පස්සේ තමයි ඊබී දකින්නේ ඒ ඉන්නේ හාව නෙමෙයි පොඩි ළමයි කට්ටියක් කියලා. දැන් ඉතින් දෙන්නටම කරගන්න දෙයක් නැතුව ස්ටේජ් එක උඩ ඉද්දි ඊබී අහනවා කට්ටියකින් සින්දුවක් කියමුද කියලා. ඉතින් එතනින් අය හිතාගෙන ඉන්නේ ඊබී කියන්නේ රූකඩයක් ෆ්‍රෙඩ් තමයි ඒ රූකඩේ නටවන්නේ කියලා. කොහොම හරි දෙන්න කියන සින්දුවට එතනින් අයගෙන්නම් හොඳ ප්‍රතිචාරයක් හම්බෙනවා. ඉතින් ඒ ෂෝ එකේ හැම ඉවරනාට පස්සේ ෆ්‍රෙඩ්ගේ තාත්තා කින්ඩීට වගේ ෆ්‍රෙඩ්ගෙන් අහනවා ඔයාගේ අලුත් රස්සාව රූකඩ නඩවන එකද කියලා.
ඉතින් ෆ්‍රෙඩ්ට කියන්න දෙයක් නැතුව කල්පනා කර කර ඉන්නකොට බිත්තිවල ඉන්න හාවුන්ගේ රූප වගේක් දැකලා ෆ්‍රෙඩ්ට හොඳ අදහසක් එනවා. නෑ ඔයා දන්නේ නැති වුණාට මං විශේෂ ජොබ් එකක් කරන්නේ. ඒක ගොඩක් විශේෂ එකක් කියනවා. ඉතින් මං ඒක ඔයාට ඉක්මනට කියන්නම් කියලා එතනින් කලබලෙන් වගේ ෆ්‍රෙඩ් දුවගෙන යනවා. ඉතින් එතනින් කතාව කට් වෙලා ෆ්‍රෙඩ්ලා ගෙදරට අපි ආපහු අරගෙන යනවා. ෆ්‍රෙඩ් ඩීබීට කියනවා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා කියලා. ඉතින් ඊබී අහනවා මොකද්ද කියලා. ෆ්‍රෙඩ් කියනවා ඔයා තෑගි බෙදන්න යන කැමති නෑ නේද? මං ඒකට කෙනෙක්ව හොයාගත්තා කියනවා. ඉතින් ඊබී අහනවා කවුද කියලා. ෆ්‍රෙඩ් කියනවා ඒ ඉන්නේ මම කියලා. ඉතින් ඒක ඇහුව විතරයි ඊබී ෆ්‍රෙඩ්ට ගහනවා හොඳ කනේ පාරක්. ඉතින් ඊබී ෆ්‍රෙඩ්ට කියනවා ඒ වැඩේ ගොඩක් අමාරුයි. මාස ගාණක් තිස්සේ අපි ටොෆි චොකලට් හදනවා. ඔයාට නිවාඩුවකුත් හම්බෙන එකක් නැති වෙයි කියනවා. ඉතින් ෆ්‍රෙඩ් කියනවා කමක් නෑ මං ඒකට ලෑස්තියි කියනවා. ඉතින් ඒ දෙන්නේ කතාව එහෙම යද්දී හාවන්ගේ අයිලන්ඩ් එකේ ඉන්න කාලොස් කියන නපුරු කුරුල්ලව අපිට පෙන්නනවා. ඉතින් එයා අනිත් කුරුළු සෙට් එකට කියනවා මෙතන පාලනය අපි අතර කොහොම හරි ගන්න ඕනි කියනවා. ඉතින් හැමදාම මෙහෙම වහල්කම් කරන්න බෑනේ කියනවා. ඉතින් ඊබී නැති නිසා කාලොස් හදන්නේ මෙතන පාලනය එයාගේ අතට ගන්න. ඊළඟට ආයේ ෆ්‍රෙඩ් ළඟාවට. ඉතින් ඊබී ෆ්‍රෙඩ්ව ට්‍රේන් කරනවා තෑගි බෙදෙන වැඩේට. ඉතින් ඒ දෙන්න එහෙම ට්‍රේන් වෙද්දී කාලොස් මෙහෙන් සූදානම් වෙනවා. ඉතින් ඔහොම දවස් ටික ටික ගෙවිලා යනවා. ඉතින් ඊබී අර කොන්සර්ට් එකට යන දවසත් ඔන්න ඇවිල්ලා. ඉතින් ඊබී එකට ලෑස්ති වෙද්දී අර කෙල්ලෝ සෙට් එකේ ඊබීව හොයාගෙන ගෙදරටත් එනවා. ඊබී ඉක්මනට ලොකු භාජනයකට කුකුලෙක්ව එහෙම දාලා ඊබීගේ ඇඳුමකුත් දානවා අර කෙල්ලෝ සෙට් එක වන්දන්න. එහෙම කරලා ඊබී ඉක්මනට එතනින් මාරු වෙලා යනවා. එහෙම කරලා ඊබී ඉක්මනට එතනින් පැනලා අර ආටිස්ගේ කාර් එකේ එහෙම නැගලා කොන්සර්ට් එක දින තැනට පිටත් වෙනවා. ටික දුරක් යද්දි තමයි ඊබීට මතක් වෙන්නේ ෆ්‍රෙඩ් තාම ගෙදර නේද කියලා. ඉතින් කෙල්ලෝ ටික දකිනවා අර භාජනේ. එයාලා හිතන් ඉන්නේ ඊබී මැරිලා කියලා. ඒ අතරතුර ෆ්‍රෙඩ් දකිනවා මෙයාලව. ඔයාලා ගැන නේද ඊබී මට කිව්වේ? එයා කියන තරම් නම් ඔයාලා දරුණු නෑනේ කියනවා. ඉතින් එහෙම කියනවත් එක්කම ෆ්‍රෙඩ්ට හැරෙන්නවක්වත් හම්බෙන්නේ නෑ. කෙල්ලෝ ටික පොඩි කටු වගේකින් ෆ්‍රෙඩ්ට ඇනලා ෆ්‍රෙඩ්ව එතනම ඩවුන් කරනවා. ඉතින් එතනින් කතාව කට් වෙලා ෆ්‍රෙඩ් හැරිලා බලනකොට ෆ්‍රෙඩ් ඉන්නේ අර ෆැක්ටරි එකේ. ඉතින් ෆ්‍රෙඩ් මේ ෆැක්ටරි එක දැකලා පුදුම වෙනවා. ඊබීගේ තාත්තා අහනවා මිනිස්සෙක් මොකද මෙතන කරන්නේ කියලා. කාලොස් කියනවා ඊබීව මැරුවේ මේ ෆ්‍රෙඩ් කියලා. ෆ්‍රෙඩ් කොච්චර නෑ කිව්වත් වැඩක් වෙන්නේ නෑ. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කාලොස් හාවන්ට කියනවා බිත්තර පාට කරන කාමරයට යන්න කියලා. ඉතින් එහෙම යන්න කියලා ඒ දොර ලොක් කරනවා. ඉතින් අර කෙල්ලෝ සෙට් එකවත් චොක්ලට් වගේකින් නාවල ගල් කරලා දානවා. කාලොස් අනිත් කුරුල්ලන්ට එන්න කියලා ඊබීගේ තාත්තා අතේ දෙන යෂ්ටි එයාගේ අතට කොහොම හරි ගන්නවා. ඉතින් ෆ්‍රෙඩ්ට දැන් කරගන්න දෙයක් නැහැ. එයාව ගැට ගහලානේ තියෙන්නේ. ෆ්‍රෙඩ් මේ වෙන හැමදේම දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එතන කලබලයේ ඇස්සේ අපි වායේ ඊබීගේ ෂෝ එක දින දිනට අරගෙන යනවා. ඉතින් ඊබීට එතනින් කෙනෙක් ඔයාගේ වාර එනවා කියලා කියනවා. ඊබී ස්ටේජ් එකට යන්න හැදුවත් එයාට යන්න හිත දෙන්නේ නැහැ. මොකද එයාගේ යාළුවා අමාරුවේ දාලා ඊබී මෙතනට ආවේ. ඊබී යාට අවස්ථාවක් දුන්න ආටිස්ට් මේ වෙච්ච හැමදේම කියනවා. එයාත් ඊබීව තේරුම් අරගෙන ඊබීට කියනවා ඔයා යාළුවෝ බලන්න යන්න අපි වෙන දවසක මේ වැඩේ කරමු කියනවා. ඉතින් ඊබී යාට ස්තුතියි කියලා ෆ්‍රෙඩ් හොයාගෙන ගෙදරට ගියත් ෆ්‍රෙඩ් ගෙදර නැහැ. ඉතින් ඊබීට තේරුම් යනවා අර කෙල්ලෝ සෙට් එක තමයි ෆ්‍රෙඩ්ව අරන් ගියේ කියලා. ඊබී ඉක්මනට එයාගේ අයිලන්ඩ් එකට යන්න පිටත් වෙනවා. ඒ ඇස්සේ ආපහු ෆ්‍රෙඩ් ගාවට අපි වරගෙන යනවා. ඉතින් ෆ්‍රෙඩ්වයි ඊබීගේ තාත්තවයි ගැට ගහලා උඩක එල්ලලා තියෙන අපිට පෙන්නනවා. ඉතින් ඒ අතරතුර ඊබීත් මෙතනට ඇවිල්ලා. ඉතින් ෆ්‍රෙඩ් ඊබීගේ තාත්තට කියනවා මේ ලනු එච්චර හයිය නෑ නේද කියලා. ඉතින් ඒ ලනු හපලා අයින් කරපු ෆ්‍රෙඩ් ඊබීගේ තාත්තවත් බේර ගන්නවා. ඊබීව දකින ඊබීගේ තාත්තා ඊබීට කියනවා කාලොස් අපේ තෑගි බෙදෙන වාහනේ අරන් යන්නේ ඉක්මනට එයා නවත්තන්න කියනවා. ඉතින් ඊබී ගිහින් බලද්දි කාලොස් දැන් සම්පූර්ණයෙන්ම හාවෙක් අතට හැරිලා. ඉතින් ඒකට හේතුව තමයි මේ යෂ්ටිය පාවිච්චි කරන්න පුළුවන් හාවෙක්ට විතරයිනේ. ඉතින් කාලොස්ගේ අතට ඒක ලැබුණයින් පස්සේ කාලොස් සම්පූර්ණයෙන්ම හාවෙක් අතට හැරිලා. ඉතින් ඊබී කාලොස්ට ගිහින් හොඳටම ගහනවා. පොඩකින් ගහනවා කිව්වට ඒක පාරක්වත් කාලොස්ට දැනෙන්නේ නැහැ. කාලොස් දුවගෙන ඇවිත් ඊබී ඇඟට පයින්නවා. ඊබී එතනම ඉතින් ඇඳගෙන වැටෙනවා. කාලොස් තෑගි බෙදෙන වාහනේට යම නැගලා කුරුල්ලන්ට කියනවා යමු කියලා. ඉතින් කුරුල්ලෝ තමයි ඉස්සරහින් නැගලා ඒක අරගෙන යන්නේ. ඉතින් ඒ වාහනේ අරන් යන කුරුල්ලන්ව පාලනය කරන්නේ ඔන්න ඔය කුරුල්ලා. මෙයා ඔය පොල් දෙකෙන් සංඥාවක් දුන්නම ඒකේ විදියට තමයි ඔය කුරුල්ලෝ ටික යන්නේ. ඉතින් වැටිලා ඉන්න ඊබීට මතක් වෙනවා ඔය කුරුල්ලට මියුසික් ඇහෙන්න බෑ නටන්න ගන්නවා කියලා. ඉතින් ඊබී ඉක්මනට එතන තිබ්බ බකට් වගේකට තාලෙට ගන්නවා. ඉතින් ඒ සද්දේ හිලාර කුරුල්ලා ඒ සද්දෙට පැද්දෙන්න ගන්නවා. කාලොස් කොච්චර කෑ ගැහුවත් මේ කුරුල්ලට නම් ඇහෙන්නේ නැහැ. එයා ඉතින් හොඳට නටනවා.
ඉතින් ඔන්න ඔය විදියට ඒ යානේ පාලනය කරගන්න බැරුව ඒක පෙරිලා කාලෝස්ගේ ඇඟටම වැටෙනවා. ඉතින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගත්ත ඊබී යෂ්ටි ආයෙ අතට ගන්නවා. ඉතින් මේ හැමදේම දැන් කලින් තිබ්බ අතර වෙනස් වෙනවා. ඊබී තාත්තගේ අතට යෂ්ටිය දීලා සමාව ගන්නවා ගෙදරින් පැනලා ගිය එකට. ඊබී තාත්තට කියනවා එයාගේ ඩ්‍රම් සෙට් ප්ලේ කරන හීනේ සාර්ථක කරගන්න ගමන් තෑගි බෙදෙන වැඩේටත් උදව් කරන්නම් කියනවා. තාත්තා ඉතින් ඒකට කැමති වෙලා ෆ්‍රෙඩ් ගාවට යනවා. ෆ්‍රෙඩ්ගෙන් අහනවා ඊබී එක්ක තෑගි බෙදෙන වැඩේට යන්න කැමතිද කියලා. ඉතින් ෆ්‍රෙඩ් ඒකට එකපයින්ම කැමති වෙනවා. මොකද ඉතින් ෆ්‍රෙඩ් ට්‍රේනුත් උනානේ. දෙන්න යෂ්ටියට අත තියලා දිවුරුම් දෙනවා. එතනින් කතාව කට් වෙලා පහුවදාට අපිව අරගෙන යනවා. ෆ්‍රෙඩ් ගෙදර අයත් එක්ක කෑම කන ගමන් ඉද්දි තාත්තා අහනවා මොකද්ද ඔය ඇඳන් ඉන්න ඇඳුම කියලා. ෆ්‍රෙඩ් කියනවා මගේ අලුත් ජොබ් එකේ ඇඳුම කියලා. ඉතින් කට්ටියටම දැන් හිතා ගන්න බෑ මොකද්ද මේ ජොබ් එක කියලා. ඒත් එක්කම ෆ්‍රෙඩ් මගේ වෙලාව හරි කට්ටිය මෙන්න මගේ ජොබ් එක මම පෙන්වන්නම් කියලා පවුල අයව එක්කගෙන යනවා. ගියාට පස්සේ කට්ටියම පුදුම වෙනවා. ලොකුම ලොකු යානෙක ඊබී ඉඳගෙන ෆ්‍රෙඩ්ට අඬ ගහනවා. ෆ්‍රෙඩ් තාත්තට කියනවා මං තමා දැන් ලෝකෙම ඉන්න ළමයින්ට තෑගි බෙදන්නේ කියලා. ඉතින් තාත්තත් hina වෙලා කියනවා මට ඔය ගැන ගොඩක් ආඩම්බරයි කියලා. ඔන්න ඔය විදිහට පවුලයට සමුදීලා බියක තෑගි බෙදන්න යන්න පිටත් වෙලා මේ කතාව මෙතන ඉවර වෙනවා. ඉතින් ඔයත් මේ කතාව ඉවරනකම් බැලුවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම ඔයාගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ලස්සන කතා දිගටම ඔයාලට බලන්න ඕනේ නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන කතා ගැන අපි ඉක්මනින්ම